welcome to my channel. කාලෙකට පස්සේ මම අද අරගෙන ඉන්නේ මගේ birthday vlog එක. මේක මගේ ජීවිතේ මම celebrate කරපු මම ආසම විදියට celebrate කරපු birthdays වලින් එකක්. මගේ පහුගිය birthdays දෙක තුනක ඉඳන්ම මම ගොඩක් ආස වුණේ මම කැමති තැනකට ගිහිල්ලා peaceful place එකක මගේ ආසම ළඟම යාළුවෝ හරි ෆැමිලි එකේ අයත් එක්ක හරි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එකට. ඒක නිසා මම තීරණය කරා මගේ යාළුවොත් එක්ක මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. හැබැයි මගේ යාළුවෝ ඉන්නේ මට වැඩිය ගොඩාක් දුර කිලෝමීටර්ස් 450ක් විතර දුරින්. ඒ හින්දා මම කල්පනා කරා ඒගොල්ලෝ ඔක්කොම මෙහාට මාව හොයාගෙන එනවට වැඩිය මම යාළුව හම්බෙන්න ගියා නම් හොඳයි කියලා. And I wanted this birthday to be a memorable one. මං ඒ හින්දා අපි ගියපු places, කරපු දේවල්, decorations, පුළුවන් විදියට clips ටිකක් ගත්තා. I hope you guys enjoy the video. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. අපි දෙන්න ගියා shopping කරන්න. මම ගොඩක්ම enjoy කරන්නේ party එකක decorate කරන part එක. අපි එකතු වෙලා මොනවා හරි කරන දේවල් කෑම උයන එක. ඉතින් shopping කරාට පස්සේ අපි කට්ටිය ගියා අපි හිටපු cabin එකට. ඒ cabin එක තියෙන්නේ කැලේ මැද්දේ. අපේ වාහන වලින් එතනට යන්න බෑ. ඒ හින්දා අපි අපේ වාහන මගින් දාලා accommodation එකේ අයත් එක්ක තමයි cabin එක ළඟට ගියේ. මම cabin එක දවස් දෙකකට book කළා. මොකද එතකොට අපිට time එක තියෙනවානේ decorate කරන්න අපි කැමති විදිහට. එතකොට අපිට party එකක් දාන්න, චුට්ටක් enjoy කරන්න. මගේ යාළුවන්ව මම හම්බුනේත් මාස දෙක තුනකට පස්සේ. Ta-da! This is the place where I celebrated my birthday. කිව්වනේ මට birthday එක celebrate කරන්න ඕනේ කැලේ මැද්දේ තියෙන cabin එකක මගේ හොඳම යාළුවෝ ටිකත් එක්ක කියලා. මෙතන තමයි ඒකට මට හම්බුණු හොඳම place එක. මේක තියෙන්නේ නිව්කාසල් පැත්තට වෙන්න. හරිම ලස්සනයි. මුළු ජංගල් එකටම තියෙන්නේ මේ cabin එක විතරයි. cabin එක ඉස්සරහින් ලස්සන stream එකක් ගලාගෙන ගියා. උදේට හැරෙනකොට හරිම peaceful. කුරුල්ලොන්ගේ සද්ද, එතකොට stream එකේ සද්දේ. It was really peaceful and it was really beautiful. I couldn't even take my eyes off. It was that beautiful. අපි ගිහිල්ලා settle වුණාට පස්සේ මේ තියෙන next evening එක. මොකද මම නිවාඩු දාලා නෙවෙයි ගියේ. I was working from home. මගේ යාළුවෝ ටික නිවාඩු දාලා තිබ්බේ. ඉතින් හවස චුට්ටක් ඇඳගෙන ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ලෑස්ති වුණා ඩෙකොරේට් කරන්න. අපේ බැලුන් පුම්බන මැෂින් එක වැඩ කරේ නෑ. ඒ හින්දා බැලුන්ස් 160ක් මගේ යාළුවෝ තුන්දෙනා කටින් පිම්බුවා. මේ තියෙන අපේ චෝටි බාබකියු පාටි එක. අපි කවුරුත් ඩ්‍රින්ක්ස් ගන්නෙ නැහැ. ඒක නිසා අපි චිකන් බාබකියු එකක් දාලා මොක්ටේල්ස් හැදුවා. ඒක තමයි එදා අපේ ඩිනර් එක. ප්‍රී බර්ත්ඩේ ඩිනර්. ඊට පස්සේ මේ රෙඩි වෙන්නේ රෑ 12ට කේක් කපන්න. කේක් එකේ ලස්සන මගේ යාළුවා කේක් එක ගෙනාවට පස්සේ ආයෙ ඒක ඩෙකොරේට් කරා. ඒකේ decorations මදි කියලා. I really loved the entire setup and it was exactly in the way I wanted it to be. මගේ මුණ දැක්කාම තේරෙනවනේ how happy I was. මගේ යාළුවා අර gender reveal කරන බෝම්බ එකක් ගෙනල්ලා බ්ලාස්ට් කරා. මගේ යාළුවා ඊට පස්සේ අහනවා is that a girl or boy කියලා. කියන්න අමතකුණා. මේ යාළුවෝ තුන්දෙනාම ඉන්දියන්ස්ලා ශ්‍රී ලංකන්ස්ලා නෙවෙයි.
ඉතින් අපි කේක් කපලා ඊට පස්සේ දවසේ තමයි බර්ත්ඩේ ඩිනර් එකට ගියේ. මේ තියෙන්නේ මගේ gift unwrapping session එක. මේක මම ආසාවෙන් හිටපු Louis Vuitton බෑග් එකක්. මගේ bucket list එකේ පොඩි කාලයක් තිබ්බ. I finally got that as a birthday gift. මට හරි සතුටුයි හම්බුණු ඔක්කොම gifts වලට. මගේ බර්ත්ඩේ එක දවසේ මට හම්බුණු ගිෆ්ට්ස් ඔක්කොම මේ වීඩියෝස් වල මම ඉන්ක්ලූඩ් කරා. මොකද එක්කෙනෙක් දුන්න එකක් දැම්මේ නැත්තම් එයාලගේ හිතට දෙනවනේ. I want everyone to be happy because they wanted me to be happy. ඒ හින්දා ඉතින් චුට්ටක් දිගේ gift unwrapping session එකක් තියෙන්නේ. ගිෆ්ට්ස් ටික අන්රැප් කරනකම් පොඩි කතාවක් කියන්නම්කෝ. මට හිතෙනවා අපි මැචුව වෙද්දී අපි ළඟ ඉන්න ගොඩක් අයගෙන් අපි ඈත්තට බලනවා කියලා. හරියට පොඩි කාලේ ගොඩක් අය වට කරගෙන බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරාට අපි ටික ටික වයසට යද්දී අපිට හිතෙනව නේද අපි ළඟම අපේ හොඳම යාළුවෝ ටිකක් දෙතුන් දෙනෙක් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එක හරි පීස්ෆුල් ගොඩක් අය එක්ක සෙලිබ්‍රේට් කරනවට වැඩිය කියලා. මට විතරද එහෙම හිතෙන්නේ. මම දැන් ඉන්නේ ඒ වගේ කාලෙක. පහුගිය අවුරුදු 2-3ේම බර්ත්ඩේස් මම සෙලිබ්‍රේට් කරේ. මට ගොඩක් ක්ලෝස් මගේ හොඳම යාළුවෝ මගේ ගැන ජෙනුයින්ලි සතුටු වෙන යාළුවෝ කීප දෙනෙක් එක්ක. මට නම් ඒ වගේ මගේ හොඳම ළඟම යාළුවොත් එක්ක ගිහිල්ලා දවස චුට්ටක් ස්පෙන්ඩ් කරන එක, මොනවා හරි කන්න යන එක, ෆිල්ම් එකක් බලන එක වගේ දේවල් කරන එක දැන් හරිම පීස්ෆුල් දෙයක් වෙලා. මේ තියෙන බර්ත්ඩේ ඩිනර් අවුට් එකේ ක්ලිප්ස් ටිකක් චූටි කේක් එකක් කැපුවා අපි එතන. හරිම ලස්සන රෙස්ටෝරන්ට් එකක් ලීඩ්ස් වල තියෙන, කෑමත් රසයි. ඔහොම තමයි මගේ බර්ත්ඩේ එක ඉවර වුණේ. And I'm really grateful for God, my family and my friends for making it really, really special. Thank you for watching this video. Bye.